මේ වීඩියෝ සීරීස් එකේ කලින් වීඩියෝස් වලදී අපි කතා කරා මොකද්ද N810 කියලා කියන්නේ N810 tool එක යූස් කරලා මොන වගේ දේවල්ද කරන්න පුළුවන් මොකද්ද Docker කියලා කියන්නේ කොහොමද Docker download කරලා install කරන්නේ කොහොමද N810 image එක download කරන්නේ සහ N810 run කරන්නේ කොහොමද කියන දේවල් අපි කතා කරා. දැන් මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු මෙන්න මේ වගේ flow එකක්. මං ගාව තියෙනවා Jira එකේ task එකක්. මං ගාව තියෙනවා මෙන්න මේ වගේ task එකක්. මේ task එක login එක related. login එක related task එකක් මේ විදිහට තියෙනවා Jira එකේ. එතකොට QA engineer කෙනෙක් විදිහට මෙන්න මේ වගේ task එකක් ආවට පස්සේ අපි මොකද්ද කරන්නේ? මේ task එකේ තියෙන details base කරගෙන test cases ලියන. එක්ක manual අපි test cases ලියනවා නැත්නම් AI tool එකක් use කරලා අපි test cases generate කරගන්න. අපි හිතමු test cases generate කරගන්නේ අපි AI tool එකක් use කරලා. එතකොට අපි මොකද කරන්නේ මේ task එකේ description එක copy කරලා AI එකට දීලා ඒකට අදාළ test cases generate කරන එක තමයි අපි කරන්නේ. දැන් මම මේ N810 කියන tool එක use කරලා automate කරන්න යන්නේ මෙන්න මේ flow එක. මේ බලන්න. මම මුලින්ම මගේ අර login එක related task එකේ ID එක දෙනවා N810 වලට. N810 වලට ඒ login එක related task එකේ ID එක දුන්නාට පස්සේ N810 එකෙන් මොකද කරන්නේ? එයා ඒ task එකට අදාළ Jira වලින් details ගන්නවා. ඒ task එකේ ID එක, name එක, description එක, assignee, priority ඒ ඔක්කොම details එයා Jira එකෙන් ගන්නවා. අපි දෙන්නේ ID එක, ID එකේ තියෙන details ඔක්කොම එයා Jira එකෙන් ගන්නවා steps number 2 වල. ඊට පස්සේ steps number 3 වලදී මොකද කරන්නේ? N810 එයා අර Jira task එකේ description එක extract කරගන්නවා. ඩිස්ක්‍රිප්ෂන් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඉස්සරහා වැඩ ටික කරගන්න. ඒ නිසා එයා ඒ ටාස්ක් එකේ තියෙන ඩීටේල්ස් හැම එකක්ම තියලා එයා ඩිස්ක්‍රිප්ෂන් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඒක තමයි ස්ටෙප් නම්බර් 3 එකේදී වෙන්නේ. ඊට පස්සේ ස්ටෙප් නම්බර් 4 එකේදී N810 මොකද කරන්නේ? ඒ ඩිස්ක්‍රිප්ෂන් එක දෙනවා Google Gemini වලට. Google Gemini වලට දීලා කියනවා මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක බේස් කරගෙන ටෙස්ට් කේසස් ජෙනරේට් කරන්න කියලා කියනවා. ඒක තමයි ස්ටෙප්ස් නම්බර් 4 එකේදී N810 කරන්නේ. ඊට පස්සේ ස්ටෙප් නම්බර් 5 වලදී මොකද්ද කරන්නේ? ස්ටෙප් නම්බර් 5 වලදී N810 අර ජෙනරේට් කරපු ටෙස්ට් කේස් ෆෝමැට් එකට හදනවා. ඒ කියන්නේ ටෙස්ට් කේස් එකක් ගත්තම ඔයාලා දන්නවා ටෙස්ට් කේස් ID එක, description එක, actual result, expected result ඒ ඔක්කොම තියෙනවානේ. අන්න ඒ ජෙනරේට් කරපු ටෙස්ට් කේසස් ටික ටෙස්ට් කේස් ෆෝමැට් එකට හදන එක තමයි ස්ටෙප්ස් නම්බර් 5 වලදී N810 කරන්නේ. ඊට පස්සේ ස්ටෙප්ස් නම්බර් 6 වලදී N810 මොකද්ද කරන්නේ? අර ටෙස්ට් කේසස් ටික Excel එකක් විදිහට කන්වර්ට් කරනවා. එතකොට අපිට මේ Excel එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා අපේ ටෙස්ටිං පර්පස් එකට ගන්න පුළුවන්. ටෙස්ටිං වැඩවලට ඒක ගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ ස්ටෙප්ස් 6 තමයි මම N810 යූස් කරලා කරන්න හදන්නේ. මේකෙදි මගේ ඉන්වෝල්ව්මන්ට් එක තියෙන්නේ මෙන්න මේ ස්ටෙප් නම්බර් 1 වලට විතරයි. ස්ටෙප් නම්බර් 1 එකේදී මම මගේ ටාස්ක් එකේ ID එක දෙනවා N810 වලට. දුන්නාට පස්සේ ආයි ස්ටෙප් නම්බර් 2 get get the epic details from Jira. ඊට පස්සේ description එක extract කරන එක. Gemini වලට prompt එක දෙන එක. test case format එක හදන එක. Excel එකකට convert කරන ටික. ඒ ඔක්කොම ටික N810 වලින් automatically වෙනවා. මගේ involvement එකක් නැතුව N810 වලින් ඒ flow එක automatically වෙනවා. මගේ involvement එක තියෙන්නේ මෙන්න මේ epic ID එක submit කරන තැනදී විතරයි. හරි. අපි මෙන්න මේ flow එක තමයි N810 use කරලා automate කරන්න යන්නේ. දැන් අපි N810 අපේ මැෂින් එකේ setup කරගෙන configure කරගෙන තියෙන්නේ. දැන් අපිට මෙන්න මේ flow එක automate කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ flow එක N810 use කරලා automate කරන්න කියන එක.